ෆොරින් කරන්සි ඉන්කම් එකක් ගන්න ඔයාට තියෙන ලොකුම ප්‍රශ්නේ මොකක්ද කියලා දන්නවද? ඒ තමයි ඔයාගේ මේ ෆොරින් කරන්සි ඉන්කම් එක ටැක්ස් වෙනවද නැද්ද? මේක වෙනව නම් කොහොමද මම ඊට පස්සේ වැඩ කරගන්න ඕන ටැක්ස් ෆයිල් එක පේමන්ට් එක කොහොමද දාගන්න ඕන කියන ප්‍රශ්නවල ඔයා තවමත් ඉන්නවා වෙන්න පුළුවන්. සමහර විට මේ ගැන හරි තොරතුරක් නැතුව කන්ෆර්මේෂන් එකක් නැතුව ඔයා මේ වීඩියෝ එක මේ වෙද්දි බලනවා වෙන්න පුළුවන්. හරි. එහෙනම් අද ඔයාට මේ දේවල් කොහොමද කරගන්න කියලා මම ගොඩක් සරලව පැහැදිලිව කියලා දෙනවා. ඉතින් ඔයාලට කරන්න තියෙන්නේ මේකට පුංචි ස්ටෙප්ස් ටිකක් විතරයි. ඉතින් ඉස්සලාම මොකද්ද ඔයාලට කරන්න තියෙන්නේ කියලා බලමුද? ඉස්සලාම කරන්න තියෙන්නේ current exchange rate එක කියන්නේ මේ වෙද්දි ලංකාවේ තියෙන විනිමය අනුපාතයත් එක්ක ඔයාගේ foreign currency income එක convert කරගන්න තමයි තියෙන්නේ. ඉතින් convert කරගත්තට පස්සේ ඔයාට එන ආදායම තියෙනවනේ. මෙන්න මේ ආදායමත් එක්ක ඔයාට තව වෙන මොන හරි income තියෙනවා කියලා හිතන්නකෝ. rent කරලා එහෙම නැත්නම් ඔයාට වෙන මොන හරි income එකක් ඒ තියෙනවනේ මේ ඔක්කොම ටික එකතු කරගන්න ඕනේ. මේ එකතු කරගත්තට පස්සේ අපි ඒකට කියනවා cumulative income එක කියලා. මෙන්න මේ එකතු කරගත්තට පස්සේ ඔයා ඊට පස්සේ කරන්න ඕන විශේෂ රාජකාරියක් තියෙනවා. ඒ තමයි මේ ඔක්තෝබර්, නොවැම්බර්, දෙසැම්බර් කියන වගේ තුන්වෙනි කාර්තුව වෙද්දී මේ තුන්වෙනි කාර්තුවට අදාළව මේ cumulative income එක 1.8 මිලියන් එහෙම නැත්නම් ලක්ෂ 18 සීමාව ඔයා ඉක්මවනවද කියන එක ඔයාලට බලන්න සිද්ධ වෙනවා. ඉතින් ඔයා හිතන්නකො මේ ලක්ෂ 18 ආදායම් සීමාව වගේ මේ cumulative income එක ඉක්මවනවා කියලා. එහෙනම් ඔයාට මේ පෙබරවාරි 15 මිස් කරන්න වෙන්නේ නැහැ, මිස් කරන්න බෑ. හේතුව මොකද්ද දන්නවද? ඒ තමයි ඔයාගේ third quarter payment එක. ඔයාට මෙන්න මේ පෙබරවාරි 15 අනිවාර්යෙන් කරන්න සිද්ධ වෙනවා. ඒ වගේම return file එකත් ඔයා දාන්නම ඕන. ඉතින් මතක තියාගන්න ඕන කාරණාවක් තමයි සමහර වෙලාවට කලින් මේ දේවල් ගොඩක් mandatory නැති වුණත් 2026 ඉඳන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව කියලා තියෙනවා. ඔයාගේ cumulative income එක මේ වගේ quarter එකේදී exceed වෙනවා නම් අනිවාර්යෙන්ම ඔයාගේ tax payment එක වගේම ඔයාගේ tax return file එක දාන්න ඕන කියලා. ඉතින් එහෙනම් ඔයා තවම ප්‍රමාද නැහැ. ඔයාට ඉක්මනටම කරන්න තියෙන්නේ මේ පෙබරවාරි 15ට කලින් ඔයාගේ cumulative income එක ගණනය කරගෙන tax payment එක වගේම return file එක දාන එක. හරි. දැන් ඔයාට confirmation එක හම්බුණානේ. ඔයාට ඉතින් simple books අපි හැමදාම හරිම දේ හරිම විදිහට කියලා දෙනවා. හරි simple විදිහට. දැන් ඊට පස්සේ තියෙන ප්‍රශ්නේ මම මේක දන්නවා කොහොමද මම මේක කරගන්නේ කියන එක. හරි ඒකට ඔයාට කිසි දෙයකට worry වෙන්න එපා. Simple Books අපේ ඉන්නවා ඔබට කරන්න තියෙන්නේ අපේ Simple Books tax expert team එක meet වෙන එක විතරයි. ඉතින් ඔයාට මේ පහළ තියෙන number එකට call එකක් දෙන්න පුළුවන්. අපේ tax expert team එක ඔයාට හරි friendly, ඒ වගේම ඔයාට හරි trustful, හරිම confirmations, හරිම documentations වගේම ඔයාගේ payment එක, ඔයාගේ tax return file එක හරිම වෙලාවට ඔයාට කරලා දෙනවා. ඉතින් එහෙනම් දැන් මේ පහළ තියෙන number එකට call කරන්න අමතක කරන්න එපා.